කොහොමද මේ දවස්වල නුවරට හයියෙන්ම වහිනවා. ඉතින් මේ වැස්සට අහු වෙලා මගේ යාළුවෝ ගොඩ දෙනෙක් අසනීප වෙලා ඉන්නවා. උණ හැදිලා තියෙනවා. ඉතින් උණ කිව්වම අපි කාටවත් මතක් වෙන බෙහෙත් එක පැනඩෝල්. එහෙම නැත්නම් පැරසිටමෝල්නේ. ඉතින් මං පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා මේ පැනඩෝල් බිව්වම කොහොමද උණ අඩු වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම පොඩ්ඩක් අපි මේක ගැන කතා කරන්න කලින් පොඩ්ඩක් උණ කියන්නේ මොකක්ද කියලා චුට්ටක් දැනගෙනමු. ඇත්තටම මේ උණ කියලා කියන්නේ ලෙඩක් නෙවෙයි. ඒ කියන්නේ උණ කියන්නේ අපේ ඇඟ මොකක් හරි ආසාදනයකට ලක් වුණාම අර ඒකට අපේ ඇඟ දක්වන ප්‍රතිචාරයක් තමයි උණ කියලා කියන්නේ. කියන්නේ එතන මේක නිකන් රෝග ලක්ෂණයක් වගේ සරලෙම කිව්වොත් උණ කියන්නේ රෝග ලක්ෂණයක්. හිතන්නකෝ ඔයාගේ කොහේ හරි තුවාලයක් කියලා ඒ තුවාලේ ආසාදනයෙන් ලක් වුණොත් එහෙම ඔන්න ඔයාට උණ හැදෙනවා. එතකොට වැස්සකට අහු වෙලා ඒ වැස්සත් එක්ක මොකක් හරි විස බීජයක් වගේ ශරීරයට ඇතුළු වුණොත් එහෙම ඔන්න එතනින් ඔයාට උණ හැදෙන්නත් පුළුවන්. ඒ වගේම තව මොකක් හරි දෙයක් නිසා සෙමනරක් වෙලා හරි එහෙම නැත්නම් මොකක් හරි දෙයක් නිසා වෛරසයක් බැක්ටීරියාවක් වගේ දෙයක් ඔයාගේ ඇඟ ඇතුළට ගියොත් එහෙම අන්න එතනින් ඔයාට උණ හැදෙන්න පුළුවන්. එතකොට පොඩක් බලමු මේ උණ ඇඟ ඇතුලෙන් උණ කොහොමද එන්නේ කියලා සහ මේ උණ හැදුනම උණට බෙහෙත් බිව්වම උණ කොහොමද අඩු වෙන්නේ කියලා. හරිද? එතකොට දැන් අපේ ඇඟේ නියත උෂ්ණත්වයක් තියෙනවානේ. එතකොට මේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් පාලනය කරන්නේ සාමාන්‍ය නෙවෙයි. අපි ඇඟේ මේ උෂ්ණත්වය යාමනය කරන්නේ අපේ මොළේ තියෙන හයිපොතැලමසෙන්. හරිද? එතකොට දැන් උණ හැදුනම ඒ අපේ ඇඟට ඇතුළු වෙන බැක්ටීරියා වලින් එක එක කෙමිකල්ස් රිලීස් කරනවානේ. මෙන්න මේ කෙමිකල් අපේ හයිපොතැලමස මත ක්‍රියා කරලා ඒ හයිපොතැලමසේ ක්‍රියාකාරීත්වය පොඩ්ඩක් අවුල් කරනවා. අපි හැමෝම දන්නවානේ. අපේ ඇඟේ සාමාන්‍ය උෂ්ණත්වය වෙලා සෙල්සියස් අංශක 37යි. එතකොට ඕනම තත්ත්වයක අපේ ඇඟ හරියට වැඩ කරන්න නම් අපේ ඇඟේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 දී තියෙන්න ඕනේ. හරිද? එතකොට උණ හැදුනම මේ හයිපොතැලමස පොඩ්ඩක් අවුල් යන හින්දා එතනින් කරන්නේ අපේ ඇඟේ උෂ්ණත්වය චුට්ටක් වැඩි කරනවා. කියන්නේ හයිපොතැලමසට හරියටම අඳුර ගන්න බැරි වෙනවා. ඇඟේ උෂ්ණත්වය තියා ගන්න ඕනේ 37 කියලා. ඒ නිසා 34 පොඩ්ඩක් වැඩියෙන් සෙල්සියස් 38ක් වගේ වෙනකන් උෂ්ණත්වය වැඩි කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔන්න අපේ ඇඟ රත් වෙලා ඔන්න දැන් අපිට උණ හැදිලා. ඊට පස්සේ දැන් අපි උණ හැදුනම පැනඩෝල් බොනවනේ. එහෙම නැත්නම් පැරසිටමෝල් ගන්නවනේ. ඒ ගත්තම ඒ පැරසිටමෝල් එකෙන් අර හයිපොතැලමසේ ක්‍රියාකාරීත්වය අවුල් කරන කෙමිකල්ස් අයින් කරනවා. ටික වෙලාවකට හෝ සමහරවිට හොඳම වෙලා යනවා. එහෙම නැත්නම් ඒ වලට විතරක් උණ බහිනවනේ. හරිද? ඊට පස්සේ දැන් ඒ කෙමිකල් වලින් මේ අර හයිපොතැලමසේ ක්‍රියාකාරීත්වය අවුල් කරන කෙමිකල්ස් ටික අයින් කරාම ඔන්න දැන් ආයෙත් හයිපොතැලමස හරි විදියට වැඩ. ඔන්න දැන් මුට තේරෙනවා අම්මට සිරි මම මේ වෙන උෂ්ණත්වයක නැග තියාගෙන ඉඳලා තින්නේ. කියන්නේ දැන් ඇඟේ උෂ්ණත්වය වැඩි. දැන් උණ ශනිකව ආයෙත් උණ බස්සන්න ඕන. කියන්නේ අපේ ඇඟේ උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. හරිද? ඔන්න එතකොට මූ කරන වැඩේ තමයි ඔන්න දැන් අපේ ඇඟේ මේ උණුසුම අඩු කරන්න කරන දේ. දාඩිය දානවා. ඒ කියන්නේ අපි කියන්නේ උණ හැදුන ගමන් ඔන්න බෙහෙත් බීලා ටික වෙලාවක් යද්දී උණ බහිනවා කියනවා දාඩිය දානකොට. මේච්චර කාලෙ මේ ඇඟේ උෂ්ණත්වය මේන්ටේන් කරන් ඇවිල්ලා තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ දැන් එයාට ඕන වෙනවා ආයෙත් ඒ උෂ්ණත්වය ඇඟේ හරි ගන්නට ගන්න. ඊට පස්සේ දැන් එයා කරන්නේ මේ ඔය ඇඟේ උෂ්ණත්වය වැඩි වුණාම උෂ්ණත්වය අඩු කරන ඒ යාන්ත්‍රණ වලට යන එක. උදාහරණයක් විදිහට දාඩිය දානවා. දැන් අපි දන්නවනේ ඔන්න උණ හැදිලා තියෙනවා. බෙහෙත් බිලා දාඩිය දාද්දි කියනවා ඔන්න උණ බැහැගෙන යනවා කියලා. ඒ වගේම තමයි ඒ දාඩිය දාලා ටික ලාගෙන් අපේ ඇඟේ උණ බැහැලා ගිහිල්ලා ආයෙත් සාමාන්‍ය මට්ටමට ශරීරයපත් වෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් පැය 6ක් විතර ගියාට පස්සේ ඔන්න ආයෙත් උණ මතුවෙනවා. එතකොට අපිට ආයෙත් පැනඩෝල් ගන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් මේ පැරසිටමෝල් වල ක්‍රියාකාරීත්වය තියෙන්නේ පැය 6ක වගේ කාලයක්. හරිද? සාමාන්‍යලාට ඒ අපිට උණ හදන බැක්ටීරියා හෝ වෛරස් එක හෝ මොකක් හරි ආසාදක ද්‍රව්‍ය දැන් ආසාදක ජීවියා ගොඩක්ම කියන්නේ ගොඩක් දරුණු කෙනෙක් නේ කියන්නේ ගොඩක් ශක්තිමත් කෙනෙක් නම් අපිට නිතර බෙහෙත් ගන්න වෙනවා. නැත්නම් එයා දුර්වල ආසාදකයක් නම් එක වතාවෙන් දෙවතාවෙන් උණ අඩු වෙලා යනවා. ඉතින් දැන් ඔයාලා දැනගත්තා නේද? පැනඩෝල් බිව්වම කොහොමද උණ අඩු වෙන්නේ කියලා? මේ වගේ වීඩියෝ ඉස්සරහටත් බලන්න subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.